අන්නසේව හැමදෙනාටම අපි අද ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ EPS topic නව විෂය නිර්දේශයේ 6 වෙනි පාඩමට අදාළව තොරතුරු පිටුව ගැන සාකච්ඡා කරමු. ඒකට අපි මේ වෙනකොට ඔබට 5 වෙනි පාඩමට වෙනකන් තොරතුරු පිටුව සාකච්ඡා කරලා ලබා දීලා තිනවා වීඩියෝ මාලාවක් විදිහට. අපහසු තැන් අසීරු තැන් තියෙනවා නම් අපහැදිලි තැන් තියෙනවා නම් පැහැදිලි කරගන්න පුළුවන් මේ වීඩියෝ ටික නැරඹීමෙන් පස්සේ. රයිට්. එහෙනම් 6 වෙනි පාඩමේ යටතේ අපිට හම්බෙන මාතෘකාව තමයි 6 වෙනි පාඩමේ තොරතුරු පිටුවෙන් අපිට හම්බෙන්නේ චික්ජන් ඉනේ හරු කියලා පාඩමක්. නේද? අපිට මෙතන පේනවා චික්ජන් ඉනේ හරු කියලා මාතෘකාව දීලා තිනවා තොරතුරු පිටුවේ යටතේ. එතන මොකද්ද මේ චික්ජන් ඉනේ හරු කියලා කියන්නේ? දැන් අපි දන්න වචනත් එක්ක ගලපලා මේක තේරුම හදාගන්න උත්සාහ කරමු. චික්ජන්ගින් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හේසා වොන් කියන එකම තමයි. ආයතනයක නැත්නම් කර්මාන්ත ශාලාවක සේවය කරන කෙනෙකුට තමයි චික්ජන්ගින් කෙනෙක් නැත්නම් හේසා වොන් කෙනෙක් කියලා කියන්නේ. අන්න ඒ සේවකයෙකුගේ හරු කියලා කියන්නේ දවස තමයි. හරු කියලා කියන්නේ දවස. එතකොට සේවකයෙකුගේ දවස ගැන තමයි අපිට මේකෙදි කතා කරන්න හම්බෙන්නේ. එතකොට අපි බලමු කොරියාව තුල කොරියානු සේවකයෙක් හෝ වේවා ශ්‍රී ලාංකීය සේවකයෙක් වේවා කොරියාව තුල රැකියාවක් කරනකොට ඔහුගේ හෝ ඇයගේ දවස ගෙවෙන්නේ මොන ආකාරයකද කියන එක තමයි මේ පාඩම යටතේ තොරතුරු විදියට අපිට ලබා දීලා තියෙන්නේ. හොඳයි එහෙනම් අපි හිමිට බලමු මේක මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා 한국의 직장 인들은 대부분 9시에 일을 시작합니다 කියලා පළවෙනි වාක්‍යය කියලා තියෙනවා. මොකක්ද ඒ කියන්නේ? 한국의 직장인들은 කොරියාවේ සේවකයන් 대부분 බොහෝ විට නේ 대부분 කියලා කියන බොහෝ විට 9시에 일을 시작합니다. කියන්නේ කොරියාවේ සේවකයන් බොහෝ විට වැඩ රාජකාරී ආරම්භ කරන්නේ 9ට කියලා මේකේ අපිට කියලා තියෙනවා. 9시에 일을 시작합니다 කියලා අපිට කියලා තියෙනවා. right? ඊට පස්සේ මොකක්ද කියන්නේ? 출근할 때는 출근하다 කියලා කියන්නේ 출근하다 කියලා කියන අපි දන්නවා රැකියාවකට යෑම නැත්නම් රැකියාව ආරම්භ කිරීම වැඩට යෑම සමග වැඩට යනවා. වැඩට යන විට හල් 때는 지하철이나 버스와 같은 오만둥리에 හෝ බස් වැනි හා 대중교통을 이용하기도 하고 මේ 대중교통 කියලා කියන්නේ පොදු ප්‍රවාහනය ළමයි. එතන මේ පොදු ප්‍රවාහනය භාවිතා කරන එකක් කරනවා. ඒ වගේම 개인 승용차를 පෞද්ගලික මෝටර රථයක්. හරි? තමන්ගේ පෞද්ගලික මෝටර රථ 이용하기도 합니다. භාවිතා කිරීමත් කරනවා. ඊවසේ 출퇴근 시간에는 출퇴근 시간 කියලා කියන්නේ 출근하다, 퇴근하다 වචන දෙක එකට එකතු කරලා 출퇴근 කියලා වචනයක් හදලා තිනවා. එතකොට වැඩට යන සහ වැඩට එන 시간에는 වෙලාවෙන් නම් 교통이 매우 혼잡해요. 교통 කියලා කියන්නේ මේ මාර්ග නැත්නම් ප්‍රවාහනය කියන එක. 매우 혼잡해요. 매우 කියලා කියන්නේ අර ගොඩක් කියන තදින් කියන අදහස තමයි 매우 혼잡하다. 혼잡하다 කියලා කියන්නේ අපි දන්න 복잡하다 කියන වචනෙට ටිකක් සමාන වචනයක්. ඒ කියන්නේ තදබදයක් ඇති වෙනවා කියන එක තමයි මේකෙදි කියන්නේ. හරි? එතකොට වැඩට යන වෙලාවේදී මේ ප්‍රවාහනයේ ගොඩාක් තදබද වෙන නිසා 얘기지 않은 일로 어려움을 겪기도 합니다. කියලා කියනවා. 얘기지 않은 일 කියලා කියන්නේ බලාපොරොත්තු නොවන දේවල් වලින් 얘기지 않은 일로 බලාපොරොත්තු නොවන දේවල් වලින් 어려움을 겪기도 합니다. මේ අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. නැත්නම් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන් කියලා තමයි මෙතනදී කියන්නේ. right? එතකොට මේකෙදි සරලව එතකොට අපි ගත්තොත් එහෙම මේක කියන්නේ කොරියාවේ සාමාන්‍යයෙන් කොරියානුවේ වැඩ කරන සේවකයෙක් සාමාන්‍යයෙන් උදේ 9ට තමයි වැඩ ආරම්භ කරන්නේ. ඒතර මේගොල්ලෝ වැඩට එනකොට වැඩට එන්නේ සාමාන්‍යයෙන් 교통 대중교통 එක භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ පොදු ප්‍රවාහනය උමන්දුම්රිය හෝ බස් එක. එහෙම නැත්නම් ඒගොල්ලෝ පෞද්ගලික වාහනයක් තමන්ගේ පෞද්ගලික වාහනයක්
භාවිතා කරනවා වැඩට එන්න. right? එතකොට අනිත් එක තමයි චුල්තිකන් ශිගාන් එක කියන්නේ ගොඩාක් මිනිස්සු පාරට බහින වෙලාව වාහන ගොඩක් පාරට එන වෙලාව. එතකොට කියතොන්ගි මෙව් හොංජ හසු ඉස්සෙව. නේද? ඒ කියන්නේ ප්‍රවාහනේ ගොඩාක් තදබද වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අපි බලාපොරොත්තු නොවන අපිට ඔරියවුම් වලට අපහසුතාවයන් වලට ලක් වෙන්නට පුළුවන් කියලා මේකේ පළවෙනි කොටසෙන් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. right? එතකොට ඔයගොල්ලන්ට බැලුවට පස්සේ මේ පැත්තේ අපිට වටප්‍රස්ථාරයක අනුසාරයෙන් චික්චන් ඉන් කෙනෙක්ගේ දවස ගත වෙන ආකාරය මේකේ අපිට පෙන්නලා තියෙනවා නේද? නිදා ගන්න කාලය අලු පාටේ වගේ චිචිම් කියලා අපිට දාලා තිනවා. කිසං අවදි වීම, චුල්ගන් වැඩට යෑම, ඕචොන් ඔම්මු උදෑසන කියන්නේ පෙරවරුවේ වැඩ කිරීම, චොම්ෂිම් ශිගාන් දවල් කෑම වේලාව, ඕහු ඔම්මු කියලා කියන්නේ ආයි පෙරවරුවේ වැඩ කරන වෙලාව. කියන්නේ චොනොක් යොෂුෂිකාජි වැඩ කළා. දෙගන් මිත් කේන් ශිගාන්. එහෙම නැත්නම් 6න් පස්සේ ඕෆ් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික වැඩ සඳහා කාලය යොමු කරනවා කියන එක තමයි මේකේ අපිට මේ ප්‍රස්ථාරය අනුසාරයෙන් පෙන්වලා දීලා තියෙන්නේ. හොඳයි. ඒ වගේම අපි බලමු මේක තව පොඩ්ඩක් පල්ලෙහාට ගියාම මොනවද තව විස්තර කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා චොම්ෂිමන් පොතොන් යොල්තුෂියේසෝ හන්ෂියේ කුනේ ශික්තංයේසෝ මොන්නන්දේ. මොකද්ද කියන්නේ? චොම්ෂිම් එක දවල් කෑම පොතොන් සාමාන්‍යයෙන් යොල්තුෂියේසෝ හන්ෂියේ 12 සිට 1 අතර කුනේ සික්තංයේසෝ. කුනේ සික්තං කියලා කියන්නේ ආයතනයේ තුලම තියෙන ආපන ශාලාව. ආයතනයේ සේවකයන්ට ආහාර ගැනීම සඳහා සකසා ඇති ආපන ශාලාවට තමයි කුනේ සික්තං කියලා කියන්නේ. එතකොට අන්න ඒ කුනේ සික්තංයේසෝ මොන්නන්දේ. ඒ ආපන ශාලාව ආයතනයේ තුල තියෙන ආපන ශාලාවෙන් තමයි කෑම ගන්නෙ. එතකොට කුනේ සික්තංයේ ඔබ්සමියන් හේසා කංචෝයේ සික්තංයේසෝ මොක්සම් නිදා. වැරදිලා හරි මේ කුනේ සික්තං එකක් නැත්තම් ඒ ආයතනේ. ඒ කියන්නේ ආයතනයේ තුල ආයතනයේටම වෙන් වෙච්ච ආපන ශාලාවක් නැත්නම් මොකද කරන්නේ? හේසා කංචෝ ඒ සික්තංයේසෝ මොක්සම් නිදා. මේ ආයතනයේ කිට්ටුව තියෙන සික්තමකින් එහෙම නැත්නම් ආපන ශාලාවකින් කෑම ඒගොල්ලෝ ආහාරයට ගන්නවා කියලා කියන්නේ. right? ඊළඟට මේ චොම්ෂිම් කත්තන් පුසෝයේ මේ චොම්ෂිම් කතන් පුසෝයේ සනන්දරක්වා මේ බලන්න. චොම්ෂිමන් කතන් පුසෝයේ සනන්දරක්වා. මේ දවල් ආහාරය කතන් පුසෝ කියලා කියන්නේ සම මට්ටමේ. කියන්නේ නිලය හෝ තනතුර සමාන මට්ටමේ කට්ටිය සනන්දරක්වා මිනිසුන් සමග හේසායේසෝ හජි මොතහන් ආයතනය තුලදී කිරීමට නොහැකි ඔබ්මු යාගි වැඩ සම්බන්ධ කතාබහ. right? ආයතනය තුල කතා කරන්න බැරි තමන් කරන වැඩ සම්බන්ධව කතාබහ අර සම මට්ටමේ කට්ටිය කතන් කුසෝ එකේ කට්ටිය එකතු වෙලා ඔබ්මු යාගිදෝ හාමියොසෝ වැඩ පිළිබඳව කතා කරන ගමන් හම්කේ මොන්නන් කියමුගා මාසම් නිදා. එකට කෑම කන අවස්ථා ගොඩක් තියෙනවා. right? ඊට සමෝද කියන්නේ 일부 직장인들은 점심시간을 이용하여 간단한 취미 활동을 즐기기도 합니다. හරි? එතකොට සාමාන්‍යයෙන් මේ වැඩ කරන සේවකයෝ ආයතන තුල වැඩ කරන සේවකයෝ 점심시간 එක භාවිතා කරලා 점심시간을 이용하여 점심시간 එක භාවිතා කරලා 간단한 කියන අපි වචෙන් දන්නවා නේද? සරලයි කියන එක. ඒකෝට 간단한 취미 활동 කියලා කියන්නේ මේ සරල බොහොම ඉක්මනට පහසුවෙන් කරන්න පුළුවන් 취미 활동. විනෝදයේ පිණිස කරන ක්‍රියාකාරකම්. මේ සාමාන්‍යයෙන් අපි කියනකොට දැන් අපි ලංකාවෙන් අපි දන්නවා ලන්ච් ටයිම් එකේදී අපි කැරම් ගහනවා නේද? ඊට පස්සේ නැත්නම් කාඩ් පැක් එකක් කරන් කාඩ් බලනවා. ඒ වගේ වැඩ කරනවා. අන්න ඒ වගේ 간단한 취미 활동 කියන්නේ අන්න ඒ වගේ දේවල්. සාමාන්‍ය කොරියන් කට්ටියත් ගොඩක් වෙලාවට කරන්නේ ඔය කාඩ් පැක් වලින් යාලටම ආවේනික වෙච්ච සිල්ලක් තියෙනවා. ඒ වගේ දේවල් කරනවා. දැන් නම් ගොඩක් වෙලාවට වර්තමානයේ ගොඩක් කොරියන් කට්ටිය අපේ අය වගේම තමයි හෑන්ඩ් ෆෝන් එක අරගෙන ඒ වෙලාවෙත් මොකද ගේම් එකක් ගහනවා නැත්නම් ඉන්ටර්නෙට් එකේ සැරිසරනවා. ඔය වගේ වැඩක් තමයි කරන්නේ. අන්න ඒවට අපි කියනවා 간단한 취미 활동 කියලා. එහෙනම් 간단한 취미 활동 වලින් විනෝදයට නැත්නම් විනෝද වෙනවා කියන අදහසක් මේකේ අපිට
දීලා තියෙනවා දෙවෙනි කොටස යටතේ. right? එතකොට අපිට එකින් එක අපිට මේකේ බලාගෙන ඉන්න පුළුවන් මොනවද කොරියාවේ වැඩ කරන කර්මාන්ත ශාලාවක වැඩ කරන සේවකයෙක්ගේ දවස ගෙවෙන්නේ මෙන්න මේ ආකාරයට කියන කරුණු ටික තමයි අපිට මේකේ පැහැදිලි කරලා දෙන්නේ. හොඳයි. අපි තා චුට්ටක් බැලුවොත් එහෙම මේකේ තියෙනවා ತೆಗನ ತೇಬುಗುನ್ ಯಶಸ್ವಿ ಹಜಿಮಾನ್ ಇರಲ್ತಾ ಕನ್ನೇಜಿ ಮೊತೆಸೆಲ್ತೇನ යාගන හම්නිදා. මොකද ඒ කියන්නේ තෙගන් එක කියලා කියන්නේ වැඩ ඉවර වෙන වෙලාවනේ. තෙගන තේබුගුන් බොහෝ විට යොෂොෂියේ හජිමාන් 6ට කරන නමුත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕෆ් එක 6 නමුත් හරි යොෂොෂියේ හජිමාන් ඉරල්තා කන්නේජි මොතෙසෙල්තේ වැඩ සියල්ලම ඉරල්තා ඔක්කොම කන්නේජි මොතෙසෙල්තේ අවසන් කරන්න බැරි විට යාගන හම්නිදා අන්න යාගන් කරනවා ඕවර් ටයිම් කරනවා අතිකාර කරනවා කියලා කියනවා. හරි 6ට තමයි ඕෆ් එක තියෙන්නේ. නමුත් 6ට ඕෆ් වෙන්න බැරි වුණොත් වැඩට ගියොරුනේ නැතුනොත් එහෙම යාගනන් හම්නිදා යාගන් කරනවා කියලා කියනවා මෙන්න මෙතනනේ යාගන් හම්නිදා. හරි ඊට පස්සේ තෙගන් හුවේ ඕෆ් වුණාට පස්සේ වැඩ ඉවරුණාට පස්සේ සයින් පිරෝවා සයින සත්තා කියලා කියනම සමහර ගොඩ ගැහෙනවා එකතු වෙනවා කියන තේරුමනේ. ඒතර සයින් පිරෝ කියලා කියන්නේ එකතු වෙච්ච විඩාව නැත්නම් මහන්සිය. පිරෝ එක මහන්සිය විඩාව සහ ස්ට්‍රෙස් එක පුල්ගෝ ඉවත් කරලා ටීම් වෝකර තචිකිරියේ මේ කණ්ඩායම් වශයෙන් කරන ක්‍රියාකාරකම් වෙනුවෙන් සමූහ ක්‍රියා කණ්ඩායම් ක්‍රියා වෙනුවෙන් සංසානා තොම්යුදල්වා මේ සංසා කියලා කියන්නේ ඉහළ සේවකයෝනේ. තොම්යුදල්ලා කියලා කියන්නේ ඊට පහළින් වැඩ කරන සමසේවකයෝ. වා මේගොල්ලොත් එක්ක එකතු වෙලා හේෂිකල් හල්තේ දෝ ඉස්තම්නිදා. ඒගොල්ලෝ කට්ටිය එක තමයි මොකද කරන්නේ? හේෂික් වගේ දේවල්. එහෙම නැත්නම් ආයතන පාටි, කම්පැනි පාටි කියලා අපි කියනවා. ඒ වගේ දේවලුත් කරනවා. සාමාන්‍යයෙන් ළමයි ගොඩක් කොරියන් කම්පැනි වල සාමාන්‍යයෙන් හේෂික් එකක් මාසෙකට එක සැරයක් නැත්නම් මාසෙකට දෙසරයක් එහෙම නැත්නම් සමහර කම්පැනි වල මාස දෙකකට සැරයක් හෝ හේෂික් එකක් සාමාන්‍යයෙන් කරනවා. හේෂික් කියලා කියන්නේ ආයතන සාධක කියන එක. ආයතන සාධයක් කරනකොට අර සංසලාගේ ඉඳලා කුහාලා වෙනකම්. ඒ කියන්නේ ඉහළ සේවකයන්ගේ සිට පහළ සේවකයෝ. මේ සියලු දෙනාම එකම එක ටේබල් එකක වාඩිලා එකට ආහාර ගනිමින් ඊටම සුහදව ගත කරන කාලයක් තමයි මේ හේසික් එකක් කියලා අපි කියන්නේ. එතන හේසික් කියලා කියන ආයතන සාධක. right? අවසානයේ මොකද්ද කියන්නේ බලන්න. ඔතොන් සනාම්දරන් චුල්ගන් චොනිනා තෙගන් හුවේ. සමහර මිනිස්සු ඔතොන් සනාම්දර සමහර කට්ටිය චුල්ගන් චොනිනා වැඩ ආරම්භ කරන්නට කලින් චුල්ගන් චොන් නිනා තෙගන් හුවේ වැඩ අවසන් කරාට පස්සේ චෂිනේ කොංගංගල් විහේ තමාගේ සෞඛ්‍ය වෙනුවෙන් චෂිනේ කොංගංගල් විහේ උන්දොංගල් හබොනා ක්‍රීඩා කිරීම හෝ නැත්නම් ව්‍යායාම කිරීම හෝ චගි කේවරල් විහේ තමාගේ සංවර්ධනය වෙනුවෙන් කේවරල් විහේ වේගුගෝ හබොනේ තනිගිදෝ හම්නිදා විදේශ භාෂා උගන්වන පන්ති වලට උපකාරක පන්ති වලට සහභාගී වීමක් කරනවා කියලා මෙතනදී කියලා තියෙනවා. right? ඒතර ඔන්න ඔය විදිහට තමයි ඊටාත්ම සරල කොටස් ටිකක් තමයි මේ පාඩමේ අපිට තොරතුරු පිටුවේ යටතේ කතා කරන්න තියෙන්නේ අනිත් පාඩම් වලට සාපේක්ෂව බලනකොට. එතකොට ඔයගොල්ලෝ දන්නවා මීට කලින් පේපර් සෙම් කරපු ළමයි අපිට මේ හා සමාන ප්‍රශ්න එහෙම පේපර් වලට ඇවිල්ලා තියෙනවා වටපස්තාර. මේ වගේම වටපස්තාර ඇවිල්ලා තියෙනවා නේද? ඉතින් ඒකෙන්දා චුට්ටක් මේක ලේසි පාඩමක් අමාරු නෑ. අමාරු වචන කියලා මහා ගොඩක් ඇවිල්ලා නෑ. එතකොට ඔයගලන්ට හරි ලේසියෙන් මේ පාඩම මතක තියාගන්න පුළුවන්. ඉතින් සරලව කතාවක් විදිහට මේක කිව්වොත් එහෙම සාමාන්‍ය ළමයි කොරියාවේ වැඩ කරන වෙලාව තියෙන්නේ උදේ 9යි හවස 6යි. ඕක ආයතනෙන් ආයතනයට වෙනස් වෙනවා. නමුත් බොහෝ විට උදේ 9 හවස 6 අතර කාලේ තමයි ආයතනයක් තුල වැඩ කරනවා කියලා කොරියාවේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ওই විදිහට තමයි තියෙන්නේ. නමුත් right එතකොට මේගොල්ලෝ වැඩට යනකොට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ තෙචුන් කියතෝ පොදු ප්‍රවාහනය. එහෙම නැත්නම් තමාගේ කේයින් චා. කේයින් මේක අපිට දීලා තියෙනවා කේයින් සංයම් චා කියලා. තමාගේ පෞද්ගලික මෝටර රථයක් භාවිතා කරන අවස්ථාවත් අපිට තියෙනවා කියලා මේකෙදී කතා කරලා කියලා තියෙනවා. right ඊට පස්සේ චොම්ෂින් චිගාන් එක තවල් කෑම වේලාව සාමාන්‍යයෙන් 12 1 වෙනකන් තමයි තියෙන්නේ.
ඔන්න ඔය වෙලාවේදී ගොඩක් වෙලාවට ආයතනය තුල සම මට්ටමේ ඉන්න සේවකයෝ ටික ඔක්කොම එකතු වෙලා ආයතනය තුල කතා කරගන්න බැරි වෙන දේවල් ආයතනය තුල කතා කරන්න බැරි දේවල් ටික ඒ කෑම කන ගමන් කතා කරන අවස්ථා ගොඩක් තියෙනවා කියලා කොරියාවේදී මේකෙදි අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම වැඩ ඕෆ් වෙන්නේ හවස 6ට කියලා මේක කිව්වා. හවස 6 වුණාට වැඩ සියල්ලම අපිට අවසන් කරගන්න බැරි වුණොත් අපිට යාගන් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඕවර් ටයිම් කරන්න වෙනවා. අතිකාල කරන්න වෙනවා කියලා අපිට මේක පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ඕෆ් වුණාට පස්සේ මේ වැඩ කරලා මහන්සි වෙලා මේ ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් ඇඟේ තියෙන තෙහෙට්ටුව ඉවත් කිරීම වෙනුවෙන් මේගොල්ලෝ ටීම් වර්ක් එකක් විදියට කම්පැනියේ ඉන්න ඉහළ සේවකයෝ සහ පහළ සේවකයෝ මේ හැමෝම එකතු වෙලා එතරම් හේෂික් වගේ දේවල් කරනවා කියලාත් මේකෙදි පැහැදිලි කරලා දෙනවා. අවසානයේට සමහර අය චුල්ගන් වලට කලින්, ඒ කියන්නේ වැඩට එන්න කලින් එහෙම නැත්නම් වැඩ අවසන් වුණාට පස්සේ තමාගේ සංවර්ධනය වෙනුවෙන් එහෙම නැත්නම් තමාගේ සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රීඩා කරන අයෝ, එක්සර්සයිස් කරන අය, එහෙම නැත්නම් තමාගේ සංවර්ධනය වෙනුවෙන් විදේශ භාෂා ඉගෙන ගැනීම සඳහා විදේශ භාෂා උගන්වන උපකාරක පන්ති වලට සහභාගී වෙන අයත් ඉන්නවා කියලා මේකදී අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. රයිට්? ඒතර ඔන්න ඔය විදිහට තමයි අපිට 6 වෙනි පාඩමේ චික්චංගිනේ හරු කියන තොරතුරු පිටුව හම්බෙන්නේ. ඒකට ළමයි හරිම පහසුයි, ලේසි. මේකෙන් ප්‍රශ්නයක් આવත් නම් ඕන කෙනෙකුට උත්තරයක් අපිට ලියා ගන්න බැරි වෙන්නේ. ඉතින් බලන්න, හොඳින් බලලා මේක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. මේකේ අවසානෙට අපි ගත්තොත් 108 පිටුවේ අර මම කලින් කියනවා වගේම මේ ඔක්කොම එකතු කරලා තොරතුරු පිටුවේ සියල්ලම එකතු කරලා සංක්ෂිප්තයක් විදිහට අරගෙන ස්ප්‍රිට් එක අරගෙන ඒකෙන් ප්‍රශ්නයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ කතාව අපේ ඔළුවේ තියෙනවා නම් හැම කෙනෙකුටම මේ උත්තරේ හොයාගන්න ඉච්චර අමාරු වෙන්නේ නැහැ. රයිට්. ඔන්න ඔහොම තමයි පුතේ නම් 6 වෙනි පාඩම ඉවර වෙන්නේ. ඉතාමත් කෙටියෙන් අපිට ඉවර කරන්න පුළුවන්කම හම්බුණා 6 වෙනි පාඩම. එහෙනම් ඊළඟට අපි 7 වෙනි පාඩමේ යටතේ නල්ෂි කියන පාඩමේ කොරියාවේ ඍතු සහ ඒ හා සම්බන්ධව තියෙන තොරතුරු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පාඩමත් එක්ක රැඳී සිටින්න. ඒ පාඩමට අදාළ තොරතුරු වීඩියෝ එක අපි ඉවර කරපු ගමන්ම ඔබට නැරඹීමට ලබා දෙන පොරොන්දු පිට අද වීඩියෝ එකෙන් සමුගන්නවා. සියලුම දෙනාට එනම් සුබ රාත්‍රියක්, සුබ අනාගතයක්.